ෆස්ට් ලෙසන් එක රයිට්. දැන් ඔයාලට පාඩම් කරගන්න ඕන තරම් දේවල් තියෙනවා පුතේ රයිට්. ටියුට් එක බැලුවද? ඔව් සර්. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔය ටියුට් එකේ ඔයාලට 11 වසරට අදාළ දේවලුත් එක්කම තමයි මම ඔය ටියුට් එක ගැහුවේ. ඔය ඔක්කොම පාඩම් කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ රයිට්. එතකොට මගේ තව ෆිසිකල් ක්ලාස් කරන මගේ යාළුවෙක් එක්ක මම සෙට් වෙලා තමයි මේ දෙන්නත් එක්ක කම්පෙයාර් කරන ගමන් මේක කරේ. එතකොට අඩුපාඩු ගොඩක්ම අඩු වෙනවනේ. තනි මිනිස්සෙක් දෙයක් කරනවට වඩා සාමාන්‍යයෙන් කීප දෙනෙක් එකතු වෙලා කරන එක අඩුපාඩු ගොඩක් දුරට අඩු වෙනවා. රයිට්. එතකොට ඔන්න දත්ත ගැන තියෙනවා. අපි පළවෙනි පාඩම් වල දත්ත ගැන කතා කරා. ඊට පස්සේ දත්වල සරණමය න්‍යාය කියලා දෙයක් තියෙනවා පුතේ. රයිට් golden rule of the data. පුතේ මාව ක්ලියර් නැතුනොත් මට කියන්න ඕනේ. හෙලෝ සිග්නල් ඩ්‍රොප් එකක් වුණාද පුතේ? ගණිත පුතා මාව ඇහෙනවද? ඔව් සර්. රයිට්. මට ෆීඩ්බැක් එකක් දෙන්න. මොකද මේ මයික් එකේ මම අද කරන්නේ. මම මයික් එකක් ගත්තා ඔයාලට ක්ලාස් කරන්න. මේ ඔයාලට වටේ පිටේ සද්ද ඇහෙනවද පුතේ? නෑ සර්. නෑනේ. රයිට්. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඩේටා. දැන් පුතේ ඩේටා ඉන්ෆර්මේෂන් මේ දෙක කම්පෙයාර් කරලා තියෙනවා. මම දැන් ඊළඟට එන ළමයිටත් මම මේක කියන්නම්. මම මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා කියලා එතකන් ක්ලාස් එක පටන් ගන්නකම්. එතකොට ඔන්න ඩේටා ගැන තියෙනවා පුතේ විස්තරයක්. රයිට්. ඔය ටික පාඩම් කරගත්තා පස්සේ ඇති. රයිට්. එතකොට අපි මේ ටර්ම් ටෙස්ට් එකට පොඩ්ඩක් රෙඩි වෙන්න ඕන නිසා අපි මේ මම අද ක්ලාස් එක කරේ නැත්තම් අදත් මම ඔයාලට නිවාඩු දෙනවා 10 වසර නිසා ඔයාලට නිවාඩු දෙන්න බෑ පුතේ. මොකද ලොකු ගමනක් යන්න තියෙන නිසා. රයිට්. ඊට පස්සේ දත්වල තියෙනවා පුතේ quantitative data. හරිද? ප්‍රමාණාත්මක සහ ගුණාත්මක quantitative qualitative right. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත කියලා වර්ග ටිකක් තියෙනවා right. ඊට පස්සේ මෙතන කම්පෙයාර් කර කර පුතාට පැහැදිලි වෙන්නේ නැති මම හිතන්නේ නෝට් එක. ඊට පස්සේ right මේ මෙතන සංකේත right. මම මේ ටික හදලා එවන්නම් පුතාලට. මේ මෙතන යට තියෙන මම මවුස් එක ගෙනියන එක පේනවද පුතාට? ගණිත පුතා. ඔව් සර්. මේ සංකේත මෙතන තියෙන පුතේ right. ඔය ඇඩ් ලකුණ හැෂ් ලකුණ ඩොලර් සයින් එක ඊට පස්සේ ටිල්ඩි මාක් කියන එක. ටිල්ඩි මාක් කියන්නේ පුතේ මෙන්න මේකට right. ටිල්ඩි මාක් කියන්නේ මම නෝට් පෑඩ් එක අරන් පුතාට පෙන්නන්නම්. ටිල්ඩි මාක් එක මෙන්න මේක ටිල්ඩ් එක ටිල්ඩ් මාක් එක right. ඔන්න ඔය මාක් එකට කියන්නේ ටිල්ඩ්. ටිල්ඩ් මාක් සිම්බල් එක right. okay I think you got it. එතකොට ලිඛිත දෘශ්‍ය ශ්‍රව්‍ය right. දත්ත පවතින ආකාරය ලිඛිත ලෙස ශ්‍රව්‍ය ලෙස දෘශ්‍ය ලෙස ඔන්න ඔය ටික හොඳට බලා ගන්න. ඒවට අදාළ දේවල් තියෙනවා. මේ වගේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඕ ලෙවල් පේපර් එකට ලකුණු දෙකක තුනක වගේ ප්‍රශ්නයක් අහනවා පුතේ මේ පළවෙනි පාඩමෙන්. මෙච්චර ලොකු වුණාට පාඩම හරිම කෙටි ප්‍රශ්න ටිකක් තමයි එන්නේ. ඒ වුණාට සමහර වෙලාවට ව්‍යුහගත එකට ඒ කියන්නේ අනිවාර්යෙන් කරන්න තියෙන ප්‍රශ්නෙට අනිවාර්යෙන් කරන්න තියෙන ප්‍රශ්නෙට මේ වගේ දෙයක් එන්න තියෙනවා. දැන් එක්සෑම් එකේ ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකේ නම් මේ පාඩම් තුලින්ම තමයි පුතේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේ පාඩම් තුන හොඳට රිෆර් කරන්න. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට කියලා දුන්නා නේද? බැංක් සිස්ටම් වල තියෙන තොරතුරු පද්ධති ඒ දේවල් මම කියලා දුන්නා. එතකොට තොරතුරු පිළිබඳව සරණමය න්‍යාය රයිට්. මෙන්න මේක පොඩ්ඩක් රතු පෑනින් මාක් කරලා තියාගන්න. මේක කිහිප වතාවක්ම පේපර් එකට අහපු ප්‍රශ්නයක් පුතේ මේක. රයිට්. එතකොට ඔය තියෙන සරණමය න්‍යාය මෙන්න මේ chart එක රයිට්. මෙන්න මේ chart එක ගත්තට පස්සේ උඩ තියෙනවා පුතේ අපි chart එකක් ගත්තොත් අපි බලමු chart වල x අක්ෂය y අක්ෂය ඔයාලා දන්නවා ඇති නේද? x and y in graph. පුතාලා දන්නවා දැක්කද y අක්ෂය කියන්නේ සිරස් අතර අඳින අක්ෂය දැක්ක right. මැක්ස් වලදී ඔයාලා ඉගෙන ගන්න ඇති මේක නැතුව ඉතින් මැක්ස් කරන්න බෑනේ පුතේ. ප්‍රස්ථාර කියලා ප්‍රස්ථාර වලට ඔයාලට මම හිතන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් කියලා ගාණක් එනවා.
ඔන්න x අක්ෂය y අක්ෂය මම පෙන්නුවා දැන් පුතාලට right එන්න y අක්ෂයේ ඉඳලා x අක්ෂයට මෙයා කර්ව් එකක් වගේ නේද දත්වල කාලය ගත වෙන්න නේද ටයිම් එක මේ ඈතට යන්න y අක්ෂයේ පැත්තට යනවා කියන්නේ පුතේ කාලය වැඩිපුර ගත වෙනවා බිඳුවේ ඉඳන් පටන් ගන්න බිඳුව 1 2 3 4 5 කාලය දැන් වැඩි වෙනවා එතකොට වැලියු එක පුතේ මෙහෙම වැලියු එක 1 2 3 4 වැඩිම අංකය තියෙන මේ y අක්ෂයේ මේ හරිය නේද x අක්ෂයේ මේ හරිය තමයි වැඩිම එක එතකොට පුතේ කාලය ගත වෙන්න දත්තවල තියෙන වටිනාකම ක්‍රමයෙන් අඩු වෙනවා පුතේ දැක්කද ක්‍රමයෙන් අඩු වෙනවා කාලයත් යනවා පුතේ කාලයත් එක්ක chart එකේ value එකත් අඩු වෙනවා පුතේ දැක්කද ඔන්න උඩ ඉඳන් අපි පටන් ගත්තොත් අඩු වෙගෙන එනවා දැක්කද කාලයත් අඩු වෙගෙන එනවා curve එකක් වගේ තමයි ওই ප්‍රස්ථාරේ එන්නේ right ඊට පස්සේ ATM machine ඔය examples ගැන අපි කතා කළා නේද ඔය examples ටික හොඳට කතා කරලා බලන්න meaning of information communication තොරතුරු හා සන්නිහිත තාක්ෂණ අර්ථය right මෙන්න මේ අර්ථයත් හොඳට පාඩම් කරගන්න මේක ඔලුවට දාගත්ත නම් ඇති දත්ත පිළිවෙලකට සකස් කර තොරතුරු ලබා ගැනීමට එම තොරතුරු වෙනත් අයෙකු හෝ පරිසරයක් සමග සංවේදනය කිරීමටත් විවිධ ආකාරයේ තාක්ෂණය යොදා ගනී ඒ කියන්නේ දත්ත පිළිවෙලකට සකස් කරලා තොරතුරක් හදාගන්න අපි දන්නවා දත්ත වලින් තමයි තොරතුරු හදාගන්නේ right දත්ත වලින් තොරතුරු හදාගන්නේ එතකොට එම තොරතුරු වෙනත් අයෙකු හෝ පරිසරයක් සමග සංවේදනය කිරීමට නේද data communication කියන්නේ අපි හදාගන්න දත්ත ටික දැන් පුතා හිතන්න පුතාගේ ඇමරිකාවේ යාළුවෙක් ඉන්නවා ඒ ඇමරිකාවේ යාළුවට යවනවා මේ data ටික එතකොට මොනවද transform mediums ඕන නේද information communication medium එකක් ඕන right අන්න ඒ ගැන තමයි පුතේ මේ විස්තර කරන්නේ ගණිත පුතා මේ මගේ voice එක ඇහෙන්නේ නැත්තම් මට ශනිකව කියන්න හරිද පුළුවන් නේද මොකද මට තව පැයක් විතර යනවා පුතේ ස්මාර්ට් බෝඩ් එක ළඟට යන්න අද ස්මාර්ට් බෝඩ් එකෙන් කරන්න වෙන්නේ වයිට් බෝඩ් එකක් නැහැ එතකොට තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේදී යෙදවුම් අපි කතා කරා නේද මේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ යොදවන මැෂින් ටික මේක print out එකක් ගත්තට කමක් නැහැ right එතකොට MRI මැෂින් එක නේද CSM මැෂින් එක blood sugar testing මැෂින් එක රුධිරය පරීක්ෂා කරන මැෂින් එක ඔන්න ওই දේවල් එක්සැම්පල් විදිහට පුතාට ලියන්න පුළුවන් right ඊට පස්සේ දුරස්ත පුහුණුව නේද ඔය තියෙන්නේ අපිට ඩොක්ටර් කෙනෙක් නම් මම දැන් ඩොක්ටර් කෙනෙක් නම් මම මගේ ස්ටුඩන්ට් ලව දැන් මේ කරන්නේ මම ඔයාලට මම ඩොක්ටර් කෙනෙක් කියලා හිතා ගන්නකො එතකොට මම ඔයාලා තමයි නර්සින් ස්ටුඩන්ට්ලා එතකොට ඩොක්ටර් ට්‍රේනින් ඉන්න ස්ටුඩන්ට්ලා ඔයාලා එතකොට මම ලොකු ඩොක්ටර් විදියට මම ඔයාලට මේ ඔන්ලයින් මේ දේවල් කියලා දෙන එක තමයි දැන් මේ කරන්නේ රයිට් ඔන්න ඕවා හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්න පුතේ මේ පාඩමෙන් ඇත්තටම හිතලා ලියන්න පුළුවන් ওই ලකුණු දෙක තුන පේපර් එකේ ලකුණු ටික ඔක්කොම අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් පුතේ රයිට් ගණිත පුතා ඇත්තටම මේ මගේ අවට වාහන සද්ද ගොඩක් තියෙනවා රයිට් එතකොට ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන සද්ද ටික ඇහෙන්නේ නැද්ද පුතේ නෑ සර් මේ වාහන හෝන් ගහනවා මට ඇහෙනවා ඒවා දැන් මගේ කනට ඇහෙනවා ඔයාලට ඇහෙන්නේ කියන්නේ හරි මේ මයික් එක හොඳ ක්වොලිටි මයික් එකක් ඒ කියන්නේ යක් හොඳයි නොයිස් කැන්සලේෂන් මයික් කියලා කියන්නේ මේවට රයිට් දැන් අලුතෙන් එන ෆෝන් වල නොයිස් කැන්සලේෂන් මයික් එන්නේ එතකොට දුරස්ත සෞඛ්‍ය උවටන් මං ඒ ඔක්කොම කියලා දීලා තියෙන පුතාලා රෙකෝඩින් බලන්න රයිට් එඩියුකේෂන් සෙක්ටර් එකේදී මං කිව්වා LMS යූස් කරනවා නේද පන්තියේදී ප්‍රොජෙක්ට් එක අපිට යූස් කරන්න පුළුවන් ওই දේවල් පොඩි රීකැප් එකක් දාගමු අපේ අනිත් ළමයි ටික එනකම් තාම 12 මාරයි විනාඩි 2යි ප්‍රමාද anytime anywhere learning ඒක කියන්නේ ඕනම තැනක ඉඳන් ලර්න් කරන්න පුළුවන් නේද LMS වල තියෙන හැකියාව දැන් දැක්කනේ මම අද shopping කරන්න ආව ගමන් උනත් මම ඔයාලට මේ lesson එක කරනවා නේද
ඒ වගේද බලන්න මගේ කැපවීම රයිට් ඇත්තටම පුතේ එක දවසක් මිස් වෙනවා කියන්නේ මගේ ඔළුවට ඒක හරි නෑ ඇත්තටම මම ඔයාලට කරන අසාධාරණයක් ඒක ඒකයි මම මෙහෙම ක්ලාස් කරන්නේ ඔයාලට මට නිවාඩු දෙන්න බැරි කමක් නෑ එතකොට ඒ වුණාට ඊළඟ සතියේ නම් නිවාඩු දෙන්නම් ඔයාලට පුළුවන් නම් ඕන නම් නිවාඩු දෙන්නම් නැත්නම් අපි ක්ලාස් එක කරමු කොහොමත් ඉරිදා කියන්නේ අපි නොනගතේ වෙලාවෙදි ක්ලාස් එක කරමු බලමු නේද ඔයාලා කැමති නම් රයිට් මම නම් කියන්නේ කරමු කියලා මම ඉන්නෙම කරමු කියන මතේ තමයි එතකොට හයි එඩියුකේෂන් සැමට උසස් අධ්‍යාපනය බලන්න ඕනෑම රටක සිට තමාට කැමති අධ්‍යාපන ආයතනයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් එඩියුකේෂන් එක දැන් අපි මේ කරන්නේ නේද ඔයා ඕනම ලෝකේ ඕනම තැනක ඉඳලා මගේ ලෙසන් එක අහන් ඉන්න ඔයාලට පුළුවන් ඒක තමයි ටෙක්නොලොජි එක දැන් තියෙන එතකොට අපි බලමු තව ඉස්සරහට කොහොමද ටෙක්නොලොජි එකක්ද එන්නේ කියලා දැන් ඔයාලා හිතනවාද පුතේ මට නම් හිතෙන්නේ ඔයාලා ඉන්නේ දැන් මේ සුපිරිම යුගයේ කියලා නේද සුපිරිම තාක්ෂණයේ යුගයේ දැන් පුතා හිතන්න පුතාලා 1980 ගණන් වල නේද ඔය IBM ලා කම්පියුටර් එක හොයාගත්ත දවස්වල ඔය එතකොට වැකියුම් ටියුබ් හොයාගත්ත දවස්වල පුතාලා හිටියනම් පුතාලාට කොච්චර මහන්සියක් දරන්න ඕනද කොච්චර කට්ටක් කන්න ඕනද ඉගෙන ගන්න එතකොට අර වගේ ලොකු මැෂින් එකක් පුතාලාගේ ගෙදර ඉස්ටැබ්ලිෂ් කරගන්න යනවා නේද ලොකු ඉඩක් යනවා තාපය අධිකව වහනය වෙන මැෂින් තමයි ඉස්සර තිබ්බේ ඔයි පැස්කලයින් යන්ත්‍රයෙන් පසු ඊනියක් ඔයි වගේ කම්පියුටර්ස් දැන් ඇවිල්ලා පුතේ ලැප්ටොප් එක අතේ තියාගෙන ඕනම තැනක ඉඳන් ඔයාලට අධ්‍යාපනය දෙන්න පුළුවන් මොකක් හරි බැටරිය ඩෙඩ් වෙන්න කලින් මම ගෙදරට ය아가න්නම් ස්මාර්ට් බෝඩ් එකෙන් අපිට ඉතුරු ටික කරන්න පුළුවන් ක්ලාස් එකේ ඕන සත්ත්ව පාලනයේදී මම ගෝ සත්ත්ව පාලනයේදී ටැග් එකක් ගහනවා හරකගේ නේද ඒ හරකගේ ටැග් එකෙන් අපිට හරකගේ ලේ වර්ගය ඔක්කොම කලින් ටෙස්ට් කරලා බලලා ඒ දේවල් කරන්න පුළුවන් දීවර කර්මාන්තයේදී අපිට මත්ස්‍යයන් ඉන්න ස්ථාන ඊට පස්සේ අපි ඉන්න ලොකේෂන් එක නේද බෝට්ටුව දැන් මුහුද මැද ඉන්නකොට අපි මොන ලොකේෂන් එකද ඉන්නේ කියලා GPS වලින් බලන්න පුළුවන් නේද රේඩාර් වලින් බලන්න පුළුවන් එතකොට CCTV ගහලා අපිට සත්තුක මොනිටර් කරන්න පුළුවන් ඒව තමයි මේ කියන්නේ සත්තුගේ කිරි දොවා ගන්න කොච්චර කිලෝලීටර් ප්‍රමාණයක් දොවා ගන්න පුළුවන්ද නේද දැන් පුතේ සතාගේ කිරි දොවලා ඉවර වුණාට පස්සේ අන්තිමට ලේ යන්නේ පුතේ රයිට් අපි සතාගේ ලේ ටික අරගෙන හරියනවද මේ කිරිත් එක්ක නෑ නේද ඔන්න ලේ වහණය වෙනවත් එක්කම ලේ ටික අර මැෂින් එකෙන් උරා ගන්නවත් එක්කම මැෂින් එක ඕෆ් වෙන්න හදන්න පුළුවන් සෙන්සර් වලින් රයිට් එතකොට ගුවන් ට්‍රැෆික් එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න සිස්ටම්ස් හදන්න පුළුවන් එන්ජොයිමන්ට් එක දැන් අපි කොහොමද දන්නවා ගේම්ස් ගහනවා අපි සෝෂල් මීඩියා වලට යනවා ඒ දේවල් තමයි මෙතනදි කතා වෙන්නේ ඊ ගවර්න්මන්ට් අපි ගිය සතියේද කොහෙද ඊ ගවර්න්මන්ට් නේද කරේ පුතේ ඔව් සර් ඔව් සර් ඊ ගවර්න්මන්ට් ගුරුවත් පොත් ඔය ඊ ගවර්න්මන්ට් එකෙන් අපිට දෙන ඒවා රයිට් අපිට දැන් පාස්පෝර්ට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් නීති පද්ධතිය අපිට රජයේ නීති රීති බලන්න පුළුවන් නේද ගැසට් කරන ඒවා බලන්න පුළුවන් රයිට් ඒ දේවල් අපිට බලා ගන්න පුළුවන් ගවර්න්මන්ට් බිස්නස් රජයකින් ව්‍යාපාරවලට පේමන්ට් සර්විසස් ගෙවන්න පුළුවන් බැංකු විස්තර ඔන්න ඔය ටික බලාගත්තා නම් පුතේ එක්සෑම් එක ගොඩේ ගොඩ ටර්ම් ටෙස්ට් එකත් ගොඩ පුතාගේ පුතාලගේ O level එක්සෑම් එකත් ගොඩ මේ ටියුට් එකෙන් රයිට් මටත් ඕනේ ළමයින්ට හොඳම දේ දෙන්න පුතේ මම මේ ටියුට් එක ආයෙත් වෙනස් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ මොකද මේක මං ටෙක්ස්ටින් එකට ගහපු ටියුට් එකක් එතකොට මේකට තව මම ඉන්ක්ලූඩ් කරන්න දේවල් තියෙනවා රයිට් එතකොට මම ලෙසන් එකෙන් ලෙසන් එකට තමයි ඔයාලට දෙන්න වෙන්නේ මොකද මටත් පොඩ්ඩක් කොස්ට් එක වැඩි වෙනවා මේ ලොකු පොතක් ගහන්න ගියා මම මේ ටික ටියුට් එක කඩලා තව මම දාන්න ඕන දේවල් ටිකක් තියෙනවා ප්‍රැක්ටිකල් දේවල් ටිකක් ඒ ප්‍රැක්ටිකල් දේවල් ටික දාලා පුතාලට ටියුට් එක ඔෆර් කරන්නම් දැනට ඔයාලා මේකේ print out එකක් අරගෙන පාඩම් කරගන්න මේකේ තියෙනවා සියලුම දේවල් ටික ඔයාලගේ ටෙක්ස්ට් එකේ තියෙන ඊට පස්සේ මගේ ඔළුවේ තියෙන දේවල් ටික තියෙනවා ওই පහුගිය දවස් ටිකේ මම ওই පොඩ්ඩක් අර ඇලර්ට් එකේ නිදහසේ කල්පනා කර ඉන්නකොට ඔයාලට කොහොමද මේක හරියට කරගන්නේ කියලා තව හොඳට ප්ලෑන් කරන්න ඕනනේ ඉතින් ඒ කරනකොට මතක් වුණු දේවල් ටිකක් එක්ක මම ටියුට් එක වෙනස් කරන්න තීරණය කරා හැමෝම මේ රෙකෝඩින් එක අහන ළමයි හැමෝම මගේ රෙකෝඩින්ස් ගන්න වෙනම කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය මගෙන් පේ කරලා රෙකෝඩින් ගන්නවා ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර එතකොට මම ෆිසිකල් ක්ලාස් එකේ ළමයි ටිකත්
කොහොම හරි ඔන්ලයින් මේ ක්ලාස් එකට ජොයින් කරගන්න අයිඩියා එකකින් තමයි ඉන්නේ. මොකද හැමෝම එකම තැනකට ගත්තොත් මටත් ලේසි ඔයාලටත් ඉතින් ලේසි වෙයි. රයිට්? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගැසට් පත්‍රය. ගැසට් දැක්කද ගැසට්? ලෝන් ෆැසිලිටිස් දෙනවා, විශ්‍රාම වැටුප් අපි ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට බැංකු ශේෂ්ත්‍රය බැංක් සෙක්ටර් එකේදී අපිට ATM මැෂින් යාලා ඔෆර් කරලා තියෙනවා. CDM මැෂින් එක කියන්නේ පුතේ අර සල්ලි දාන මැෂින් එක, රයිට්? ATM එකෙන් කරන්න පුළුවන් සල්ලි ගන්න විතරයි, රයිට්? කෑෂ් ඩිපොසිට් කරන්න පුළුවන් පුතේ CDM මැෂින් එකෙන්. CDM මැෂින් එකෙන් ওই පර්පස් දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. පුතාලා දන්නවනේ දැන් BOC ATM එකේ CDM එකට ගියොත් අපිට සල්ලි ගන්න පුළුවන්, සල්ලි දාන්න පුළුවන්. ඒ දෙකම පුළුවන් පුතේ, රයිට්? ඊට පස්සේ තව මැෂින් තියෙනවා චෙක් වලට. ඊට පස්සේ බිල් අපේ ලයිට් බිල් වතුර බිල් ගෙවන්න පුතේ තව මැෂින් එකක් තියෙනවා. නිෂ්පාදන කර්මාන්ත, රයිට්? කර්මාන්ත වලදී අපි ගියා රොබෝ හෑන්ඩ්ස් නේද? දැන් පුතේ රොබෝ හෑන්ඩ්ස් අපිට යූස් කරන්න පුළුවන්. එතකොට දැක්කද මේ වගේ අපිට ශ්‍රමය අඩු කරගන්න පුළුවන්. මිනිස් ශ්‍රමය අඩු කරගන්න හැටි මම කිව්වා නේද? ඒ වුණාට මේ වගේ කොස්ට් එක වැඩි කියලා මම කතා කරා. කොස්ට් එක වැඩි, ඒ වුණාට දීර්ඝ කාලින අපිට වාසිය පුතේ, රයිට්? එකපාර මිලදී ගන්න කොස්ට් එක වැඩි වුණාට අපිට දීර්ඝ කාලයක් මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ ශ්‍රමය පුතේ එන්න එන්න හීන වෙනවා නේද? අපි දැන් පැය 24ම වැඩ කරද්දී පළවෙනි පැයේ කරන වැඩේ අන්තිම පැය වෙනකොට පුතේ අපිට කරගන්න අමාරුයි, රයිට්? එතකොට රොබෝ කෙනෙක්ට එහෙම නැහැ. පැය 24 මෙයා ඔන්න එකේ තියන්න පුළුවන්. අපේ ප්‍රොඩක්ෂන් එක ස්පීඩ් කරගන්න පුළුවන්. එතකොට අනිත් පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා e-commerce එක, රයිට්? Amazon, eBay නේද? අපිට ඕන වෙලාවක ඕනම තැනක ඉඳන් දැන් කඩයක් ඇරලා තියෙන්න ඕනේ නැහැ. අපිට වෙබ්සයිට් එක ඕන වෙලාවක ඕපන් වෙලා තියෙන්නේ. අපිට ඕන වෙලාවක බඩුව ඕපන් කරන්න පුළුවන්. පුතේ අනාගතයේදී මම ප්‍රාර්ථනා කරනවා මගේ වෙබ්සයිට් එකත් මෙන්න මෙතනට එනවා කියලා. Amazon, eBay, AliExpress ඔය ටිකත් එක්ක ගම්ෂා මාකට් ප්ලේස් එක අනිවාර්යයෙන්ම උතන්ට මම කවදම හරි දානවාමයි, රයිට්? එතකොට පුතාලට ගම්ෂා එකනොත් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. හරිද? තොර වාසි කතා කරනවා මෙතනදි වාසි තමයි පහසු කාර්යයන් පහසුවෙන් කරගන්න පුළුවන් අපේ කාර්යයන් ටික නේද? වේගය වැඩි. ඇයි 24ෙම සේවය තියෙනවා. මේ දෙකේ තමයි ඒ ටිකල් ගන්න පුළුවන්. රයිට්? ඩිස්ඇඩ්වාන්ටේජස් දැක්කද? කොස්ට් එක වැඩි. කොස්ට් එක වැඩි වුණාට ඒ වෙලාවේ අපිට කොස්ට් එක වැඩි වුණාට අපිට පස්සේ ලාභයි නේද? ඔන්න මම පොඩි රීකැප් එකක් දැම්මේ අනිත් ළමයි එනකන්. ගණිත පුතා මම හිතනවා ඔයාලගේ ඔළුවට මේවා යනවා. මේවා සරලම දේවල්. හරිද? තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. ඔයාලට මේ දේවල් කරාට පස්සේ මේ දේවල් තේරුම් ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. කතා පොතක් වගේ පුතේ මේක. නේද? ඔළුවට දාගන්න විතරයි තියෙන්නේ. හිතලා ලියන්න උනත් පුළුවන්. ඇත්තටම මම නම් O level වලදී මේ දේවල් පාඩම් කරේ ගොඩක්ම අඩුවෙන්. එක පාරක් දෙපාරක් විතර කියව ගත්තා. තේරුණාද? ඊට පස්සේ පුතේ මම හිතලා තමයි ලිව්වේ මේ දේවල්. රයිට්? ඩිස්ඇඩ්වාන්ටේජස් කතා කරනවා. ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා.
හරි මේ දේවල් කියලා තේරුම් ගන්න පුළුවන් දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. ඔන්න පුතේ ලෙසන් එක ඉවරයි දැක්කද? රයිට්. පළවෙනි පාඩම ඉවරයි. ඔය ටික පාඩම් කරගන්න. අද තියෙන්නේ පරිගණකවල ලක්ෂණ නේද? කම්පියුටර් එකක් අපි ගන්න කඩේට ගන්න යද්දී අපි මොනවද බලන්නේ? වේගය බලනවා, මතක ශක්තිය බලනවා. ඊට පස්සේ මේ නිර්වද්‍යතාවය නම් ඉතින් අපිට බලා ගන්න බැහැනේ නේද පුතේ? කම්පියුටර් එක පාවිච්චි කළාම තමයි බලා ගන්න වෙන්නේ. ඒතර කඩේට අපි ගියාට පස්සේ අපිට ස්පීඩ් එක, කම්පියුටර් RAM එක බලන්න පුළුවන්. තව කම්පියුටර් ස්පීඩ් වෙන්නේ මොන වගේද? RAM එකෙන් ස්පීඩ් වෙනවා. right? Then what are the another things? What are the another things? Can we measure speed of the computer, right? RAM bus speed කියලා එකක් තියෙනවා පුතේ. bus speed එක කියන්නේ පුතේ ඒකත් cache එක කියලා කියන්නේ අපි බලමු bus speed එක කියන්නේ මොකද්ද කියලා කම්පියුටර් එකේ, right? chat gpt දාගන්න ඔයාලට ඕන දෙයක් search කරලා බලන්න සිංහලෙන් වුණත් එයා අපිට එවනවා, right? ඔන්න දැක්කනේ මම search කරපු හැටි පුතේ. what is the bus speed of the computer? කම්පියුටරේ බස් වේගය කීයද? explain කරන්න කියමු. හරි බලමු අපි එයා අපිට උත්තරයක් දෙවිද කියලා. right? දැක්කද? the bus speed of the computer refer to how fast data is transferred between different components inside the computer. computer එක ඇතුලේ පුතේ, right? computer එක ඇතුලේ මේ භාණ්ඩ අතර කොච්චර වේගයකින් data transaction එක වෙනවද කියලා තමයි ඔතනින් කතා කරන්නේ, right? එතකොට CPU එක ඇතුලේ මෙන්න තියෙනවා කම්පියුටරයක් බස් වේගය යනවා කේන්ද්‍ර මධ්‍ය සැකසුම් ඒකකය. කේන්ද්‍ර සැකසුම් ඒකකය කියන්නේ පුතේ මධ්‍ය සැකසුම් ඒකකය CPU control processing unit එක, right? CPU එක RAM එක. RAM එක කියන්නේ ඔය RAM එකට නම් කිහිපයක් තියෙනවා නේද? random access memory නේද? primary memory, main memory කියලා කියනවා, right? read ඊට පස්සේ සහ මව් පුවරුව, right? අතර උපාංග දත්ත හුමාරු සිදුවන වේගයයි. මේක සාමාන්‍යයෙන් මෙගාහර්ට්ස් හෝ මෙගාහර්ට්ස් දැක මෙගාහර්ට්ස් වල සංකේතය MHz, right? මේවා ලියාගත්තට ප්‍රශ්නයක් නෑ පුතේ. මෙගාහර්ට්ස් කියන්නේ right? ගිගාහර්ට්ස් ඊට පස්සේ GHz, right? ඔය බස් ස්පීඩ් එක පුතේ ගණනය කරන ඒකක තමයි මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස්, right? එතකොට ඉහළ බස් වේගයක් තියෙනවා නම් උපාංග අතර වේගවත් සංනිවේදනයක් සිදු වෙනවා. හරි. පුතේ පොඩ්ඩක් අමතර ලියා ගන්න පුතේ පිටිපස්සේ වගේ, right? පිටිපස්සේ වගේ ලියා ගන්න. ගණිත පුතා are you okay? ඔව් සර් මේ මිනිත්ට කරන්ට් එක ගියා. ඔයාට කරන්ට් එක ගියාද? වහිනවා. right. වහිනවා සර්. මේ ජොයින් වෙලා ඉන්න ප්‍රශ්නයක්ද? නෑ සර්. ප්‍රශ්නයක් නැහැනේ. right. එහෙනම් ලියා ගන්න. පරිගණකයේ බස් වේගය යනු, right? පරිගණකයේ බස් වේගය යනු. ඕක සාමාන්‍යයෙන් ටිකක් මේ මම ඔක ටියුට් එකට දීලා නැහැ මං හිතන්නේ. මම ඔක මේ අමතර කරුණක් විදිහට ලියා ගන්න.
පරිගණකයේ බස් වේගය යනු මේ ටොපික් එක දාලාම පටන් ගන්න රයිට් පරිගණකවල ලක්ෂණ ඉන්න මම ඔයාලට ලෙසන් ටෙක්ස්ට් බුක් එකක් ගන්න දෙවැනි පාඩම fundamentals of computer system right fundamentals of computer system ඒ කියන්නේ පරිගණකය හඳුනා ගනිමු එතකොට පරිගණකයේ බස් වේගය යනු මධ්‍ය සැකසුම් ඒකකය මතකය මව්පුවරුව වැනි උපාංග අතර දත්ත හුවමාරුව සිදුවන වේගයයි කම්පියුටර් එක බස් ස්පීඩ් එක යනු රයිට් බස් වේගය යනු මධ්‍ය සැකසුම් ඒකකය කෙටියෙන් ලියා ගන්න පුතේ CPU RAM motherboard අතර හුවමාරු සිදුවීමයි right English medium ළමයි ලියා ගන්න the bus speed of the computer refers to how fast data is transferred between different components inside the computer right such as CPU memory නේද CPU RAM motherboard කියලා ලියා ගන්න පුතේ right කෙටියෙන් ලියා ගත්තොත් මෙහෙම right bus speed is data transfer between computer inside the computer such as CPU memory and motherboard කෙටියෙන් ලියා ගන්න පුළුවන් පුතේ ඔක right ගණිත පුතා ලියාගත්තද නෑ සර් තාම ලියන්න ගමන් හරි ලියාගන්න වේගෙන් ලියන්න ඕනේ කම්පියුටර් එක බස් වේගය යනු මධ්‍ය සැකසුම් ඒකකයේ මතකයේ මව්පුවරුව යන වැනි උපාංග අතර දත්ත හුවමාරුව සිදුවන වේගයයි right the bus speed of the computer refers how fast data is transferred between different components such as CPU memory and motherboard right you should write hello පුතේ මාව ඇහෙනවද ඔව් සර් right මම මේ මොනිටර් කරන ගමන් ඉන්නේ මේ මයික් එකේ සෙන්සිටිව් එක දැන් මේ මම කතා කරනකොට පුතේ මගේ ස්ක්‍රීන් එකේ මයික් එක උඩ යට යනවා පුතේ මගේ වොයිස් එකත් එක්ක රයිට් මම මම එහෙම මේ ඔයාගෙන් අහන්නේ මේ මාව ඇහෙනවද කියලා මොකද මේ මට ඒක මොනිටර් වෙන්නේ නැති වුණාම ඒක ඉන්ඩිකේට් කරන්නේ නැහැ සමහර වෙලාවට නැත්නම් ඉෂුව එකක් නැහැ රයිට් අපි යන ලෙසන් එකට යමු මොකද පුතේ මේ ටික ඔයාලට කරන්න ඕනේ රයිට් එතකොට පරිගණකවල ලක්ෂණ ලියා ගන්න පුතේ සබ් ටොපික් එක ස්පීඩ් රයිට් ස්පීඩ් වේගය පරිගණකයේ වේගය
එතකොට ওই පරිගණකයේ වේගය පුතේ අපි ස්පීඩ් කම්පියුටර් එක අපි ගන්න යනකොට අපි බලනවා පුතේ මේ කම්පියුටර් එකේ RAM එක කීයද නේද? RAM එකටත් වඩා පුතේ අපි ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ගන්නකොට අපි CPU එක මොන ජෙන් එකේද කියන එක අඳුර ගන්න ඕනේ. right? එතකොට දැන් තියෙනවා පුතේ කම්පියුටර් ජෙනරේෂන්. right? අපි බලමු කම්පියුටර් ජෙනරේෂන් එක දැන් තියෙන ජෙන් එක මම හිතන්නේ 15 ජෙන් තියෙන්නේ. right? right? Computer generation as a list onward. අපි බලුවා first generation, second generation, third generation, fourth, fifth. හරි generation හතරක් තියෙනවා. අපි ගැන කතා කරා නේද? ඔන්න generation හතරක්. ওই generation හතරක් තියෙන්නේ පුතේ basic generation හතරකට කඩලා තියෙන්නේ පුතේ. right? එතකොට third generation එක 1964 ඉඳලා 1971 දක්වා. right? එතකොට fourth generation මේ sorry really sorry. right? first generation එක 1940 ඉඳන් 1956 1942 1956 එතකොට ඒ වගේ වැකියුම් ටියුබ් තමයි යූස් කරේ වැකියුම් ටියුබ් යූස් කරද්දි පුතේ ලොකු කාමරයක මම පුතාලට පෙන්නන්නම් ලොකු කාමරයක අපි බලමු ඊනියක් කම්පියුටර් එක රයිට් ඒවට උදාහරණ මම ටියුට් එකේ දාලා තියෙනවා අපි chat gpt එකේ කියන දේ බලමු ඊනියක් යුනිවැක් ඔන්න ඔය කම්පියුටර් දෙක අපි සර්ච් කරලා බලමුද කොච්චර ලොකුද කියලා බලන්න රයිට් ඔය ඊනියක් කම්පියුටර් එක දැක්කද මහ විශාල පරිගණක කාමරයක තියෙන්නේ මේක එතකොට පුතාලා හිතන්න ඔන්න ඔය වගේ කම්පියුටර් එකක් අද අපිට යූස් කරන්න උනා නම් කොච්චර අභාග්‍යයක්ද නේද මේ අතේ තියන් යූස් කරන්න ඕන කම්පියුටර් එකක් වෙනුවට මෙන්න මේ වගේ කාමරයක මහා පත PC එකක් යූස් කරද්දි කොහොමද දැනෙන ෆීලින් එක මේ ළඟටවත් යන්න බෑ පුතේ සමහර වෙලාවට පට්ට රස්නේ හරි එතකොට මම ලෙසන් එක ගන්නම් ස්පීඩ් එක තප්පරයක් තුළ උපදෙස් මිලියන බිලියන ගණනක් ක්‍රියාත්මක කළ හැකි පරිගණකයක් තුළ කාලය මනු ලබන්නේ මයික්‍රෝ තප්පර මෙන්න වේගය කියන පුතේ පරිගණකයක් තප්පරයක් තුළ ලියා ගන්න පුතේ පරිගණකය තප්පරයක් තුළ ක්‍රියාත්මක කරන උපදෙස් ගණනයි වේගය කියන්නේ right what is the speed of the computer right ඔන්න වේගය පුතේ කොටස් හතරකට තියෙනවා දැක්කද වේගය පුතේ මේ chat gpt එකෙන් අපිට කොටස් හතරකට වෙන් කරලා දැක්කුවා එතකොට අපි දන්නේ දැන් මම ටියුට් එකේ දීලා නැහැ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා පුතේ මේ දැක්කද ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා පුතේ ඔයාලා රයිට් තේරුණාද ඔයාලා ඉගෙන ගන්නකොට පුතේ මේ වටපිටාව හැමදේම ඉගෙන ගන්න ඕනේ මමත් කියලා දෙන්න ඕනේ හැමදේම රයිට් එතකොට වේගය කොටස් හතරකට බෙදෙනවා පුතේ ලියා ගන්න පුතේ එක මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය රයිට් කම්පියුටරේ වේගය කොටස් කිහිපයකට බෙදනු ලබයි රයිට් කම්පියුටරේ වේගය කොටස් කිහිපයකට බෙදනු ලබයි the speed of the computer refers to how fast it can perform tasks or processing data right it mainly measured for types පරිගණකයේ වේගය කොටස් කිහිපයකට බෙදනු ලබයි right it mainly measured few types right it mainly measured few types පරිගණකයේ මතකයේ වේගය පරිගණකයේ වේගය කොටස් කිහිපයකට බෙදිය හැක ලියලා ඉවරනහම මට කියන්න පුතේ
පරිගණකයේ වේගය කොටස් කිහිපයකට බෙදනු ලබයි. එතකොට පළවෙනි එක ලියා ගන්න පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. right? මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. පුතේ මම ටියුට් එකේ තියෙන එක දැන් අපි හිතමු දැන් මේ ලැප්ටොප් එකේ අපි ටයිම් එක ඉඳගන්න බැරි වුණොත් right? මම ඒක කලින්ම කියලා තියන්නම් පුතේ. ගණිත පුතා ඇහෙනව නේද මාව? hello හරි දැන් අපි හිතමු ලැප්ටොප් එකේ බැටරිය ඩෙඩ් වුණා කියලා. පුතා මම මේ ටියුට් එකේ ලෙසන් එක right? මම ලෙසන් එක තනියම කළා ගණිත පුතාටයි රෙකෝඩින් බලන ළමයින්ටයි හැමෝටම බලන්න පුළුවන් විදිහට මේ එකින් එක මම පැහැදිලි කරලා නෝට් එක මම දෙනවා මම තනියෙන් ලෙසන් එක කරලා right? ඒක රෙකෝඩින් එක ඊළඟ සතියට කලින් බලන්න. මම එතකොට අද හෝ හෙට මම අප්ලෝඩ් කරනවා. අද අපිට මේක කරගන්න බැරි වුණොත් ටියුට් එක මට ඕන ටයිම් එකට ඉවර කරගන්න බැරි වුණොත් මම ඊටු ටික ඒ විදිහට කතා කරනවා පුතේ. හරිද? පුතාලා කිසි දෙයකට බය වෙන්න එපා. එතකම් පුතාලාට මේ ටියුට් එක බලා ගන්න පුළුවන්. right? හරි. පරිගණකයේ වේගය කොටස් හතරකට බෙදනු ලබයි. ඉංග්‍රීසි වලින් ලියා ගන්න. It is mainly measured few types. right? It is I අකුරයි T අකුරයි simple I S mainly MAINLY measured 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 few 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 types TYPES right? ලියා ගන්න බැරිුණු ළමයි ලියා ගන්න. එතකොට මධ්‍යම සැකසුම් මේකකයේ වේගය කියලා ලියාගෙන processor speed කියලා ලියාගෙන ඉංග්‍රීසි මීඩියම් ළමයි right? වරහන් ඇතුලේ CPU speed එක right? CPU speed එක. එතකොට CPU speed එක කියන තැනට යටින් කෙටි ඉරි කෑල්ලක් වගේ මේ වගේ ඩොට් එකක් දාලා ඒක මෙන්න මේ තියෙන පුතේ. මෙයා ලස්සනට කරුණු ටික අපිට දුන්නා නේද? දැක්කද? අපිට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මගේ ක්ලාස් තියා කාගේවත් ක්ලාස් යන්න නැතුව පුතාලාට ඉගෙන ගන්න පුළුවන් පුතේ මේ රිසෝසස් වලින්. තේරුණාද? ලියා ගන්න. මධ්‍යම සැකසුම එකකේ වේගය යටතේ CPU වේගය ඊට පස්සේ processor speed right. ඊට පස්සේ එහි බිඳුම් එය මනිනු ලබන්නේ right? We can measure it can measure එහි වේගය මනිනු ලබන්නේ පරිගණකයේ CPU එකේ වේගය මනින්නේ right? පරිගණකයේ CPU වේගය right? Computer processor speed measured in gigahertz right? GHz gigahertz වලින් තමයි මනින්නේ අපි. පැහැදිලිද පුතේ? එතකොට අපි කම්පියුටර් එකක shop එකකට ගියාට පස්සේ අපි පළවෙනියට බලන්න ඕන පුතේ processor එක කොහොමද? processor එකේ speed එක right? processor එකේ speed එක. හරිද? තව බලන්න ඕනේ ඔය ඕක අපි ඒක ඉවර කරලා මෙමු right? මේ තියෙන්නේ මෙහෙම ලියා ගන්න පුතේ. gigahertz මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා මම හිතනවා ළමයි හැමෝටම gigahertz ලෙස මනිනු ලබයි. පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකයේ වේගය gigahertz වලින් මනිනු ලබයි. රෙකෝඩින් එක අහන ළමයි මගේ වීඩියෝ එක පෝස්ට් කළා ඔයාලට මේ බැරි දේවල් ටික බලා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා කිසි ඉෂුව එකක් වෙන්නේ නැහැ. එතකොට computer processor speed we can measure using gigahertz within the brackets GHz right? gigahertz right?
now you can know how to pronounce it. Gigahertz, right? You can pronounce gigahertz. Okay. gigahertz අපි gigahertz කියලා තමයි කියන්නේ, right? එතකොට ඔන්න මම කිව්වා කම්පියුටර් වල කොච්චරද ජෙනරේෂන්ස් ගොඩක් තියෙනවා නේද? මෙන්න මේ ජෙනරේෂන් වලට වඩා වැඩිය, right? අපි බලමු ikman.lk එකේ හරි ඉස්සරහට ikman.lk ඔය වගේ මේක තියෙන පුතේ second hand laptop මේක දැන් අලුත් laptop තියෙනවා. මෙයාලගේ ඉතින් ගාණක් ඇඩ් කර ගන්නවා. දැන් මගේ වෙබ්සයිට් එක මම මේ දවස්වල ඩෙවලොප් කරන ගමන් තියෙන්නේ. පුතාලාට ලොග් වෙන්න පුළුවන් පස්සේ ටික දවසකින් ඔන්න ලැප්ටොප් ප්‍රයිස් එක බලමු අපි පුතේ. ඔන්න ජෙන් එක බලන්න දැක්කද? HP අපි බලමු දැන් මේකේ ජෙන් එක දැක්කද? HP ProBook i5 right? මේ ප්‍රොසෙසර් එකේ ටයිප් එක තමයි පුතේ right? මේ තියෙන්නේ HP ProBook i5 13th gen. ඔන්න 13th gen කම්පියුටර් එකක් තමයි මේක. එතකොට දැන් තියෙන අලුත්ම ජෙනරේෂන් එක what is the latest generation when we buy? is latest computer generation, right? It is latest generation. අපි බලමු is latest generation computer generation. Okay, computer generation. අපි බලමු අලුත්ම gen එක කීයද තියෙන කියලා. මම හිතන්නේ 15th gen, right? ටියුට් එකේ note එක තියෙන නිසා right මම ඔයාලට මේ දේවල් වැඩිපුර කියලා දෙනවා. මොකද මේ ඔයාලට ඒ ටික පාඩම් කරගන්න පුළුවන් හින්දා. okay මම ලෙසන් ටික ඉස්සරහා ලෙසන් ටික කරන්න ඕනෙම නෑ. ඔයාලට පාඩම් කරගන්න ඕන ටික කරගන්න පුළුවන් හරියට. laptop 13 5th gen. නෑ මෙයාලගේ නෑ right අපිට ඕන උත්තරේ මෙයාලගේ නෑ. මේ ඉංග්‍රීසි කියවන්න පුළුවන් වුණාට පස්සේ ඕන දෙයක් අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙතන තියෙන විදිහට පුතේ බලන්න මෙයා කියන විදිහට ලැප්ටොප් එකේ framework latest laptop 13 එක නේද? ඒ කියන්නේ 13 gen එක තමයි තියෙනවා කියන්නේ. අපි බලමු එතකොට latest gen එක වෙන කොහේ හරි වෙබ්සයිට් එකක බලමු 15 gen තියෙනවද කියලා. 15 gen right 13 gen. දැන් පුතේ 13 gen එක තමයි මම හිතන්නේ අලුතෙන්ම තියෙන්නේ. මගේ කම්පියුටර් එකේ gen එකක් නෙමෙයි තියෙන්නේ පුතේ Ryzen 5 කියලා තියෙනවා. Ryzen ඔය i5 දැන් මගේ ළඟ ලැප්ටොප් එකක් තියෙනවා AMD ලැප්ටොප් එකක් ප්‍රොසෙසර් එක AMD. මෙන්න මේක මම පෙන්නන්නම්. Asus Ryzen 5
A15 ලැප් එක තියෙන්නේ පුතේ මං ගාව අවුරුදු 3කට විතර කලින් ගත්තේ තාම අලුත් වගේ තියෙනවා. මම පොඩි ඉමේජස් ටිකක් පෙන්නන්නම් පුතාලට. මෙන්න දැකද Asus TUF right මෙන්න මේක තමයි මගේ ලැප් එක. මෙන්න Asus TUF Gaming A15 Ryzen 5. ඔය Ryzen 5 කියන්නේ පුතේ ඔය අපි කියන්නේ i5 i7 කියලා. ඔට ඔය වෙනුවට AMD එක යූස් කරන්න පුතේ Ryzen කියලා. තේරුණාද? ඕකත් පැත්තකින් ලියා ගන්න right i5 i7 ඒ කියන්නේ පුතේ Intel right Intel processor එක. processor එක තමයි. processor කියලා දාගන්න right processor කියලා දාගෙන processor කියලා දාගෙන ඒක දෙකට කඩා ගන්න පුතේ AMD Intel කියලා right මම paint එක අරගෙන පුතාලට ඇඳලා පෙන්නන්න. එතකොට පුතේ processor කියලා ඔහම දාගත්තා. මෙන්න මෙහෙම බෙදාගත්තා right එතකොට type එකක් තියෙනවා පුතේ Intel කියලා. ගණිත පුතා are you okay you can write නේද Intel කියලා. Intel AMD right ඔය Intel processor වර්ග තියෙන්නේ පුතේ Intel ලගේ තමයි පුතේ i3 i අකුර sorry මෙහෙම නෙමෙයි ලියන්නේ i හොඳේ simple i ලියා ගන්න පුතේ right simple i මේක simple i i3 i5 i6 oh, sorry i6 නෑ පුතේ sorry really sorry i7 right ඔය Intel ලා ගහන brand එක Intel ලගේ පුතේ ඔන්න ඔය i3 i5 i7 වෙනුවට තියෙනවා පුතේ right AMD ලගේ ඔය වෙනුවට තියෙන පුතේ Ryzen right Ryzen RYZEN right Ryzen 5 right මගේ ලැප් එක Ryzen 5 Ryzen 5 Ryzen 7 කියලා ලියා ගන්න පුතේ. එතකොට පුතාලට ඔයි බ්‍රෑන්ඩ් දෙකක් ඇවිල්ලා. ඔයි Intel කියන්නේ බ්‍රෑන්ඩ් එකක්, AMD කියන්නේ බ්‍රෑන්ඩ් එකක්, right? Printer brands. මේ sorry මේ CPU brands, right? අපි එතකොට කඩේට ගියාට පස්සේ CPU එකේ බ්‍රෑන්ඩ් එක බලනවා. සාමාන්‍යයෙන් world number 1 2 ඉන්නේ AMD සහ Intel ලා, right? ගණිත පුතා are you okay? Yes, sir. Can I clean the board? right එතකොට මම පුතාලට ඔන්න වේගය පරිගණකයේ වේගය right ඔයාලට අදාළව දැන් අපිට ගොඩක් දේවල් දිනව කතා කරන්න අපි වේගය කරන ආකාරය ලියාගත්ත දැන් නේද වේගයේ පොඩි කන්ටෙන්ට් එකක් ලියාගත්තා. ඔයි මම දීපු එක පාඩම් කරගත්තත් කමක් නැහැ. මේක පාඩම් කරත් ඕකේ right no problem. එතකොට පරිගණකයේ වේගය ගද්දී අපි බැලුවා processor එකේ වේගය නේද? processor එකේ වේගය මධ්‍යම සැකසුම් ඒකකයේ වේගය. එතකොට මධ්‍යම සැකසුම් ඒකකය ඔයි බ්‍රෑන්ඩ් වර්ග දෙකකුත් තියෙනවා නේද? AMD කියලා Intel කියලා තියෙනවා right එතකොට පුතේ තව බලන්න ඕනේ පුතේ අපි
right? පුතාලා ලියා ගන්න right? When we went to the right? When we go to the computer shop අපි පරිගණකය මිලදී ගැනීමට යන විට පරිගණකය මිලදී ගැනීමට යන විට when we go to the when we go for buy a computer right? අපි පරිගණකයක් මිලදී ගැනීමට යන විට ප්‍රධාන සංරචක කිහිපයක් අපි පරිගණකයක් මිලදී ගැනීමට යන විට ප්‍රධාන සංරචක කිහිපයක් සසඳා බලයි right? අපි කම්පියුටරයක් ගන්න යනකොට ප්‍රධාන features components නේද සංරචක කිහිපයක් සසඳලා බලනවා පළවෙනි එක තමයි ওই processor එක right? ඊට පස්සේ computer generation එක right? මේ ගණිත පුතා නෝට් එක හරියට ලියා ගන්න හැටි තේරුණා නේද? ඔව් සර්. හොඳද? දැන් ඔය ඕකේ යටතේ තමයි අපිට ගොඩක් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. අපි ඒ ටික කතා කරගෙනම යමු නැත්නම් පාඩම කරන එකේ ඇත්තටම වැඩක් නැහැ. මේ දේවල් කතා කරන්න ඕනේ. නෝට් එක විතරක් කරලා වැඩක් නැහැ පුතේ. මගේ රෙකෝඩින් අහන ළමයි එහෙමත් අහගන්න හොඳට මම කියන දේ තේරුම් අරගන්න. හරි. අපි පරිගණකයක් මිලට ගැනීමට යන විට ප්‍රධාන සංරචක කිහිපයක් සසඳා බලයි. When we go to the computer we should ලියා ගන්න පුතේ ඉංග්‍රීසි වලින් when we went to the computer when we go to the sorry go to buy a computer we should compare few components features right? ඔන්නක ලියා ගන්න පුතේ ඉංග්‍රීසි මීඩියම් ළමයි ගණිත පුතා ඔයාලා ලියා ගන්න මොකද මේ දේවල් වලින් තමයි අපි ගණිතනු කරන්නේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ගණිතනු කරන්නේ ඔය ඉංග්‍රීසි වර්ඩ්ස් වලින්නේ අපි සිංහලෙන් කතා කරන්නේ නැහනේ ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ අර ඉංග්‍රීසි වලින් ටෝක් කරනවා ලස්සනට right? සිංහල මීඩියම් ළමයින්ට තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන් කරන්න ඕනේ right? හරි එහෙනම් අපි ඒක බලමු දැක්කනේ ඔන්න එයත් කියනවා processor එක කියලා අපි මෙහෙම ලියා ගන්න පුතේ ඉහත කතා කළ පරිදි පළමුව right? ඉහත කතා කළ පරිදි පළමුව ඉංග්‍රීසි මීඩියම් ළමයි මෙන්න මේ ටික ලියා ගන්න පුතේ right? ඉහත කතා කර පරිදි පරිගණකයක් මිලට ගැනීමට යන විට මෙම කරුණු සලකා බලයි එතකොට first one is compare the processor මධ්‍යම සැකසුම් ඒකකය compare කරන්නේ මධ්‍යම සැකසුම් ඒකකය එතකොට මධ්‍යම සැකසුම් ඒකකය මිල මධ්‍යම සැකසුම් ඒකකයේ මිල වැඩි වෙන්න ඒක අපිට දෙන වේගයත් වැඩි නේද? එතකොට ඔන්න වේගය කියන තැනට ඕක අදාළ වෙන නිසා තමයි මම දුන්නේ පුතේ. හරිද? ඔය නෝට් එක ඔතනදී මම දෙන්න හේතුව වේගය කියන එකට අදාළයි පුතේ ඕක. ඒකයි පුතේ මම දෙන්න හේතුව. right? First one is processor. දැක්කද? මම පුතාලට කිව්වා මම අර නෝට් එකේ දුන්නේ Intel Ryzen කියලා. දැක්කද? මේ Intel ලා තමයි පුතේ මේ i3 i7 ගහන්නේ. මේ Ryzen series ගහන්නේ AMD ලා.
ඔයි අර ටේබල් එක පුටේ ඉරි කෑල්ලක් හරි දාගෙන ඔතනට කන්ටෙන්ට් කරන්න right එතකොට Intel සමාගම විසින් right Intel සමාගම විසින් අපි ගහලා බලමු Intel සමාගම විසින් Core i3 Core i5 Core i7 Core i9 පරිගණක මධ්‍ය සැකසුම් මේකක නිපදවනු ලබයි කියලා ලියා ගන්න පුතේ. එතකොට Intel ලගේ තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා මම ඒ ඔක්කොම ඔයාලට දෙන්න යන්නේ නැහැ හරිද? හරි Intel සමාගම විසින් Core i3 Core i5 Core i7 Core i9 පරිගණක මධ්‍යම සැක CPUs වෙළඳ පොළට හඳුන්වා දී ඇත. ගණිත පුතා ලියා ගන්නද මේ ඔක්කොම මම කියන ඒවා? ඔව් සර්. හරි. මොකද මේවා අතිශයින් වැදගත්. right? ලියාගෙන ඉවර නම් මට කියන්න. Intel සමාගම විසින් Core i3 Core i5 Core i7 Core i9 කම්පියුටර් පරිගණක වෙළඳ පොළට වෙළඳ පොළට නිකුත් කරයි. From the Intel Computer Company make Core i3 Core i5 Core i7 Core i9 computer processors English medium lamai liya ganne එහෙම right then another one is AMD Ryzen series right AMD processors then I gave you a few charts නේද අපි උඩ chart එකේ කතා කරා අපි chart එකක් දුන්නා then note down මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ AMD ආයතනය විසින් AMD ආයතනය විසින් AMD Ryzen series AMD Ryzen මධ්‍යම සැකසුම් මේකක වෙළඳ පොළට නිකුත් කරයි right through the AMD company AMD Ryzen series invented නැත්තම් මෙහෙම ලියා ගන්න AMD Ryzen series invented by AMD company right ඊට පස්සේ AMD ලා නිපදවන Ryzen series ටික ලියා ගන්න Ryzen 3 Ryzen 5 Ryzen 7 එතකොට අපි කම්පියුටරයක් ගන්න යනකොට ඔන්න ওই දෙක අපි බලනවා right මගේ ළඟ තියෙන Ryzen 5 එක කට්ටිය කිව්වා Ryzen 5 හොඳයි කියලා i වලට i Core i වලට වඩා ඉතින් මම ගත්ත ලොකු අවුලකුත් නැහැ ඉතින් දැන් නම් පොඩ්ඩක් ස්ටක් වෙන්න බලනවා මේ කොයි කම්පියුටර් එකක් තියෙන්නේ අවුරුදු 3ක් 4ක් යද්දි ඉතින් මම වෙනවා ඒ වුණාට හොඳට මේ ගේම් එකම ගහන්න පුළුවන් මගේ කම්පියුටර් එකේ දැන් හොඳට ගහන්න පුළුවන් තාම එතකොට කම්පියුටර් එක මිලට ගන්න යනකොට අපි බලන්න ඕන ප්‍රොසෙසර් එක බැලුවා නේද ඊට පස්සේ අපි RAM ස්පීඩ් එක right ඊට පස්සේ දෙවෙනි එක අර පළවෙනි කරුණට ප්‍රොසෙසර් කියන තැනට පුතේ එක කියලා ලොකුවට දාගන්න හොඳේ නැත්නම් ඔයාලට බැරි වෙයි right write down number 1 for processors okay
what are the processor you should learn, right? You should learn about few RAM types. What are the RAM types? පුතා කියන්න බලන්න what are the RAM types? ඒ කියන්නේ RAM වල මතකයේ ධාරිතාවය අනුව නේද? As a capacity we can divide few categories, right? පුතා ඔය ටික ලියා ගන්න මතකය. දෙවෙනි එක මතකය ලියා ගන්න RAM. හරිද පුතා? right? මතකය දෙවියට කම්පෙයාර් කරන්නේ කම්පියුටර් RAM එක. random access memory, primary memory, අපි කියනවා main memory කියලා. එතකොට අපි RAM එක කම්පෙයාර් කරනවා what are the RAM types? කියන්න බලන්න මොනවද RAM types? අපි 2GB RAM 1GB RAM තිබ්බා ඉස්සර ඉඳන්. අපි බලමු. බලන්න දෙයක් නැහැ. මේ ටික ලියාගන්න පුළුවන් RAM types, right? ධාරිතාවය අනුව, right? ධාරිතාවය අනුව RAM වර්ග කිහිපයකි, right? As a capacity we can divide few types. We can divide few RAM types, right? As a capacity RAM few RAM types are in the market, right? As a capacity few RAM types are in the market. RAM වර්ග කිහිපයක් මාකට් එකේ තියෙනවා. එතකොට ලියා ගන්න first one 1GB RAM, right? මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ 1GB කියලා. 1 capital GB, right? අපි බලමු 1GB කියන එකේ meaning එක gigabyte, right? ඒකත් ලියා ගන්න 1GB. 1GB සමානයි ඒ 1GB කියන්නේ 1 gigabyte, right? එතකොට gigabyte එකක් කියන්නේ megabyte 24ක්. megabyte 1024 RAM කියනකට වැඩිය ලේසි නේද 1GB RAM කියන එක? නැත්නම් අපි කඩේ අයියාගෙන් ඇහුව මේ ඉල්ලුවොත් අයියා අපිට megabyte 1024ක RAM එකක් දෙන්න කිව්වොත් කනට දෙයක් ගහලා පයින් එකක් ගහලා එළියට දාවි. මේ මිනිස්සුයා දන්නේ නැති ඇති මේ megabyte 1024ක් කියන්නේ gigabyte එකක් කියලා. right? ඔයාලා ඉල්ලන්න ඕනේ 1GB RAM කියලා. වරන් ඇතුලේ දාගන්න පුතේ 1GB සමානයි. ඒ කියන්නේ 1 gigabyte. 1 gigabyte එකක් සමානයි 1024යි megabytes කියලා ලියා ගන්න. MB. right? ගණිත පුතා ඕකේ? හරිද පුතේ? ඔව් සර්. හරි. ඔක්කොම විස්තර ටික ලියා ගත්තා නේද? මම හිතන්නේ රෙකෝඩින් අහන ළමයි ටිකත් එයාලට නම් ටයිම් එක තියෙනවා ලියා ගන්න.
මේ ලයිව් ක්ලාස් එකේ ළමයින්ට තමයි ටිකක් ටයිම් එක නැති මොකද රෙකෝඩින් බලන ළමයිට වීඩියෝ එක පෝස්ට් කරලා බලා ගන්න අහගන්න පුළුවන් නේ ආයෙ රිපීට් කර කර මේක බලන්න පුළුවන් නෝට් එක ලියා ගන්න ගමන් නේද ඒක ලයිව් ක්ලාස් එකේ ළමයින්ට තමයි ටික වෙලාවක් දෙන්න ඕනේ right okay එහෙනම් next category එක මොකද්ද පුතේ එතකොට කම්පියුටර් මිලට ගන්න යනකොට බලන්න ඕනේ මාතකය එතකොට ගබඩා හැකියාව right ලියා ගන්න පුතේ storage capacity අපි කම්පෙයාර් කරන තුන්වෙනි සාධකය කම්පෙයාර් කරන තුන්වෙනි සාධකය කියලා ලියා ගන්න පුතේ storage capacity ධාරිතාවය right ගබඩා හැකියාව ධාරිතාවය ගබඩා හැකියාව ගබඩා හැකියාව right storage එතකොට ඔන්න ස්ටෝරේජ් වලට ගත්තට පස්සේ ඕක පොඩ්ඩක් ලියා ගන්න පුතේ ස්ටෝරේජ් කියලා අර මං කලින් ලිව්වේ දෙපැත්තට බෙදෙන එකක් right ස්ටෝරේජ් එහෙම ඇඳගෙන මෙන්න මේ මම ඩ්‍රෝවින් එකේ යන්දි මෙන්න මේ විදිහට මෙතන ලියා ගන්න පුතේ HDD මම අලුත් එකක් අරගෙන ඉඳලා පෙන්නන්නම් ස්ටෝරේජ් ස්ටෝරේජ් ඊට පස්සේ ස්ටෝරේජ් කොටස් දෙකකට බෙදෙනවා පුතේ අපි අද අපි වෙළඳ පොලේ ගත්තට පස්සේ HDD hard කියලා තියෙනවා පුතේ එක වර්ගයක් මේ වම් අත පැත්තෙන් ලියා ගන්න පුතේ HDD capital අකුරේ HDD another one is SSD right SSD and HDD right එතකොට ලියා ගන්න එතන පල්ලෙහා ලියා ගන්න HDD දෘඩ තැටි හරිද ඔකට කියන්න පුතේ දෘඩ තැටිය right ප්‍රනවුන්ස් වෙන්නේ නැහැ හරියට සිංහලෙන් හරි hard disk කියලා කියන්නේ HDD දෘඩ තැටිය වඩා right HDD දෘඩ තැටියට වඩා ඔන්න අපි කම්පැරිසන් එකක් ගත්තා right
මෙන්න ඔන්න පුතේ කම්පැරිසන් එකක් ගත්තා රයිට් ඔන්න ඔය වගේ කම්පැරිසන් එකක් දාගන්න පුතේ රයිට් එතකොට ඔන්න ඔය ටික දාගන්න පුතේ ගණිත පුතා වේගය උඩිම මේ තුනකට බෙදා ගන්න පුතේ රයිට් වගුවක් ගහ ගන්නකො මම මේක සිංහල තියෙන විදිහට ඔයාලට කියලා දෙන්න රයිට් මෙතන තියෙන පොඩ වැරදියට HDD රයිට් ඉංග්ලිෂ් මීඩියම් ළමයි මේක ඇඳ ගන්න මම කියන ටික ලියා ගන්න මම කොස්ට් එක ඒ ටික ඔක්කොම ඔයාලට පැහැදිලිව කියලා දෙන්න ඔය HDD කියන එක පුතේ HDD කියන එක පුතේ පොඩ විශාලයි අර අපේ පද්ධතියකගේ තියෙන පුතේ සිස්ටම් යුනිට් එක ඔය සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන පුතේ ලොකු අර යකඩ කුට්ටියක් වගේ එකක් ඒකට තමයි පුතේ ඒකට තමයි කියන්නේ HDD කියලා රයිට් ඒක බරයි ගොඩක් ඒක බරයි ඒක ක්‍රියා කරනකොට සද්ද ඇහෙනවා නේද රූම් ගාලා ඒක අර තැටියක්නේ කියවන්නේ පුතේ තැටියක් රීඩ් කරන එක කරන්නේ ඒ නිසා ඕකේ මේ සද්දයක් එනවා ඕක ඕපන් වෙද්දී අර ඔයාලට මැෂින් එකට කන් තියාගෙන ඉන්නකොට ස්රූස් ගාලා ෆෑන් සද්දෙත් එක්කම මේ හાર્ඩ් එකේ සද්දෙත් එනවා ඕක ටිකක් SSD හાર્ඩ් වලට වඩා ගණන් අඩුයි SSD වලට වඩා ගණන් අඩුයි SSD එක පුතේ නිකන් RAM කාඩ් එකක් වගේ RAM කාඩ් එකක් තරම්වත් ලොකු නෑ පුතේ RAM කාඩ් එකෙන් භාගයක් වගේ හරිද ඔන්න බලන්න HDD හાર્ඩ් එකකුත් මම පෙන්නන්නකෝ ඔයාලට ඔන්න HDD හાર્ඩ් එක දැක්කද මෙන්න මේ වගේ හાર્ඩ් එකක් දැකලා තියෙනවනේ ඔන්න ඕක මේකේ එහා පැත්තේ යකඩයක් තියෙන දැක්කද මෙන්න යකඩ තැටියක් තියෙන පුතේ රයිට් එතකොට මම SSD එකක් ගහන්නම් පුතාලට SSD හાર્ඩ් එක ඔන්න පුතාලට එතකොට හිතා ගන්න පුළුවන් නේ solid state drives එක මෙන්න මේ වගේ හරිම පොඩි පුතේ රයිට් හරිම පොඩි එතකොට SSD වලත් වර්ගයක් තියෙන පුතේ M.2 කියලා රෙකෝඩින් එක බලනකොට M.2 NVMe කියලා එකක් තියෙනවා පුතේ ඔන්න ඕක බලන්න පුතේ මේක නිකන් RAM කාඩ් එකකටත් වඩා පොඩි ඔයිත් SSD වර්ගයක් තමයි හරිද ඔයිත් SSD වර්ගයක් තමයි ඒක ඇවිල්ලා අර SSD එකටත් වඩා තව පොඩි කරලා තියෙන දැක්කද මෙන්න මේ මිනිස්සෙක් අතින් අල්ලන් ඉන්න ෆොටෝ එක මම හිතනවා පුතාලට පැහැදිලි කියලා රයිට් ඕකේ ඔන්න අයිඩියා එකක් ගත්තා අමතක වුණොත් වීඩියෝ එක බලන්න එතකොට මේ chart එක දාගත්තා නේද විශේෂාංගය HDD හાર્ඩ් එක SSD හાર્ඩ් එක කියලා තුනකට කඩාගත්තා පළවෙනියට ලියා ගන්න පුතේ වේගය ස්පීඩ් එක ස්පීඩ් එක ස්පීඩ් එක HHD වල පුතේ SSD වලට වඩා අඩුයි වේගය අඩුයි slower than SSD hard SSD hard වලට සාපේක්ෂව වේගය අඩුයි SSD වලට සාපේක්ෂව වේගය අඩුයි එතකොට SSD පැත්ත ලියා ගන්න HDD වලට සාපේක්ෂව වේගය වැඩි faster than HDD hard
හරි. ඊළඟට ශබ්දය කියලා ලියා ගන්න පුතේ. noise. noise. noise එක HDD hard එකේ ඉතින් අර ලොකු යකඩ කුට්ටියක් වගේ. ඕක ඇතුලේ වටේට කැරගෙන තැටියක් තියෙනවා. ওই තැටිය කැරගෙනකොට පුතේ සද්දයක් ඇහෙනවා. right? ওই ඇහෙන සද්ද නිසා තමයි පුතේ ඔගේ ഘോഷාව වැඩි. හරි? ඒක ලියා ගන්න ශබ්දය ක්‍රියා කරන විට ශබ්දයක් නිකුත් වේ. දැන් ශබ්දයක් නිකුත් වෙනවලු අපිට කියන්න පුළුවන් ඕන HDD වල ශබ්දය වැඩි SSD වල ශබ්දය අඩුයි කියලා. එහෙම අඩු වෙනවා ශබ්දයක් නෑ පුතේ SSD වල. හරිද? අර RAM එකක් වගේ එකක් ඇතුලෙන් කොහොමද කියනකො ශබ්දයක් එන්නේ? right? ඔගේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් එහෙම තියෙන්නේ ඇතුලේ. චිප්ස් එහෙම හයි කරලා චිප්ස් වලින් තමයි ඒක දුවන්නේ. right? ඒකේ ඔක්කොම යූස් කරලා තියෙන්නේ චිප් එක පුතේ. චිප් එක තමයි බේසික් වෙලා තියෙන්නේ. අපේ ওই SSD SD කාඩ් එක කියන්නේ අපි චිප් එක. right? ඒක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඒක. ශබ්දය ක්‍රියා කරන විට ශබ්දයක් නිකුත් වේ. ගණිත පුතා මාව පැහැදිලිව ඇහෙනවද වචනයක චුට්ටක්වත් කැඩෙන්නේ නැතුව? ඇහෙනවා සර්. වචනයක ඒ කියන්නේ එක චුට්ටක්වත් කැඩෙන්නේ නැතුව ඇහෙනව නේද? පොඩ්ඩක් කැඩලා වගේ තියෙනවා. ඇහෙන්නේ. චුට්ටක් කැඩෙනවද? ඔව් ඔව් සර්. රයිට් මට ඒක මොනවා රෙකෝඩින් එක අහලම බලනම තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ මට. ඔයාලට මේ ලියා ගන්න පුළුවන් ගානට තියෙනව නේද? ඔව් සර්. හරි හරි අපි ලියාගමු ශබ්දය. එතකොට අරගේ ශබ්දයක් නැහැ. රයිට්? අරගේ ශබ්දයක් නැහැ. SSD වල ශබ්දයක් නැහැ. SSD වල ශබ්දයක් නැහැ. රයිට්. එතකොට මිල අපි ඔක්කොටම වඩා කලින් මිලනේ බලන්නේ නේද? මිලත් එක්ක බඩුවක් ගන්න ගියාම කම්පෙයාර් කරන්නේ. අපි බලමු ඔගේ මිල. හાર્ඩ් එකේ මිල පුතේ HDD වල මිල ගොඩක් අඩුයි SSD වලට වඩා. හරිද? රුපියල් 5000ක් වුණොත් හાર્ඩ් එකක් SSD එකක් රුපියල් 15000ක් වගේ වෙනවා පුතේ. රයිට්? අපි ප්‍රයිස් එක ගහලා බලමු ඉන්ටර්නෙට් එකේ. ඔය SSD එක ගැහුවට පස්සේ ස්පීඩ් පට්ට ස්පීඩ් හොඳේ. ටෙරාබයිට් මේ ටෙරාබයිට් නම් කොහොමද ගණන්? ඒ වැඩක් නෑ අපිට. අපි බලමු AliExpress එකේ.
ඔන්න HDD hard එකක් අපි බලමු ගණන් කීයද කියලා. මෙයා ගාව තියෙනවා අපි බලමු 1 TB එකක් කීයද කියලා. නේද? ටෙරාබයිට් එකක් මං කිව්වේ මෙගාබයිට්. නෝ ටෙරාබයිට් එකක් කියන පස්සේ ජිගාබයිට් 1024ක්. ඕකේ. කීයද පුතේ ගන්න? බලමු. පර්පල් ඒක වෙනවා පුතේ 10000 ගාණක් right 1 TB එකක් වෙනවා 10000 ගාණක් right අපි බලමු දැන් SSD 1 TB එකක් ඔය තියෙන SSD ඔන්න SSD 1 GB නෙවෙයි 1 TB නෑ නේ පුතේ හරි දල වශයෙන් ගමුකෝ රේට් බලමු right 1 TB එකනේ අපි මෙතන බලමු මේකේ 2 TB දාමුකෝ 15000 නේ පුතේ hard drive එක දැක්කද SSD එක ඒ වගේ ඩබල් වෙලා 32000යි පුතලට කම්පෙයාර් එක හරි නේද පැහැදිලිද කම්පෙයාර් වුණානේ SSD එක ප්‍රයිස් එක එතකොට අපි බලමු තමයි මේකේ M.2 එකේ ප්‍රයිස් එක M.2 එකේ right M.2 NVMe එකක ප්‍රයිස් එක බලමු ඒකේ අපි බලමු 1 ටෙරා මේ 2 TB නෑ පුතේ 1 TB ටෙරාබයිට් TB තියෙන්නේ ඒකේ 1 TB මේ නයි ස්කෑම් එක දුන්නේ ඔබ්බලෝ මෙයාගේ නෑනේ 19000 ඔන්න පුතේ right ඔන්න ගාන ආවා NVMe එකක ප්‍රයිස් එක right M.2 SSD එකක් තියෙනවා NVMe කියලා ඕකේ 1 TB එකක් 19200යි ඒ කියන්නේ 2 TB එකක් 40000ක් වගේ වෙනවා පුතේ දැක්කද ඕක 40000යි මේක 32යි HDD එක 15000යි ඔන්න ගණන් අඩුම එක දැක්කද දැන් මම විතර කම්පෙයාර් එක හරි කියලා ඔයාලට හරි එතකොට මිල ඊට පස්සේ ඔන්න ඔගේ ලයිෆ් ටයිම් එක පුතේ ලයිෆ් ස්පෑන් ආයු කාලය right ආයු කාලය කියලා ලියන්න ආයු කාලය ආයු කාලය ලියන්න පුතේ ආයු කාලය HDD වල කෙටි ආයු කාලයක් තියෙන්නේ SSD වල පුතේ longer life span එකක් ආයු කාලය වැඩි කියලා දාන්න හાર્ඩ්වෙල් වලට වඩා වැඩි ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා පාවිච්චි කරන්න බෑ නමුත් ආයු කාලය වැඩි
හරිනේ ඒ ටික ලියුවා නම් ඇති පුතේ. ඉංග්‍රීසි මීඩියම් ළමයිනුත් ලියා ගන්න නැති කියලා මම හිතනවා. නෝට් එකේ තියෙනවනේ. එතකොට කම්පියුටර් එකක් ගන්නකොට තව අපි බලනවා ග්‍රැෆික් කාඩ් එක. රයිට්? ග්‍රැෆික් කාඩ් එක ග්‍රැෆික් කාඩ් එක හොඳට තිබ්බොත් තමයි පුතේ අපිට හොඳට ගේම් ගහ ගන්න පුළුවන්, ග්‍රැෆික් නිර්මාණ කරන්න පුළුවන්, බර වැඩ කරන්න පුළුවන් ග්‍රැෆික් කාඩ් එක තිබ්බොත් තමයි. රයිට්? එතකොට ලියා ගන්න පුතේ ඊළඟ කරුණ හතරවෙනි එක graphic card. graphic card එක කියලා ලියා ගන්න. graphic card එක. ඔකට සිංහලෙන් කියන්නේ චිත්‍රක. මම සිංහල නම ඔයාලට කියන්න. මටත් ඔළුවට එන්නේ නැහැ සිංහලෙන් අපි සිංහල යූස් කරන්නේ නැති නිසා ගොඩක් අපි. කොහොම නමුත් සිංහල මීඩියම් ළමයිටත් ඉංග්‍රීසි වලින් ලියද්දි ලකුණු දෙනවා. graphic card කියන එක අපි නිතරම පාවිච්චි කරන්න ගන්නේ. right? okay. දරුවෝ මාව ඇහෙනව නේද? ඔව් සර්. හරි. graphic card එක. දැකලා තියෙනවද ළමයි ඔයාලා graphic card එක? graphic card එක right අපි බලමු දැන් graphic card ටිකක් කීපයක් ඔක ඔයාලගේ අයිඩියා එකක් එන්න හරියටම. අපි බලමුකෝ මේකෙම ඔන්න graphic card එකක් තියෙනවා පුතේ 2GB. ඔය graphic card වල වර්ග තියෙනවා පුතේ. right? ඔය GT කියලා තියෙනවා GTX. හරිද? එතකොට AMD ලයිට් ගහනවා පුතේ graphic card එකක්. RTX කියලා graphic card වර්ග තියෙනවා. right? ඔන්න අපි පුතේ GT එකක් බලමු. right? ඔන්න graphic card එකේ දැක්කද පෙනුම? මම ඔයාලට විශාල කරලා පෙන්නන්නම්. ඔන්න graphic card එක. මේ දැක්කද? මෙන්න මෙතන පුතේ VGA port එක මේ තියෙන්නේ නේද? VGA port එකක් මේ තියෙන්නේ. එතකොට මේ HDMI port එක. right? දැක්කද? මේ serial port එක කියලා අහලා තියෙනවද මේ port එක? මේ port එක නම් දැන් ඇත්තට මේ මෙන්න මේ port දෙකම දැන් use වෙන්නේ නැහැ. දැන් වෙනුවට මේ HDMI port එක තමයි use වෙන්නේ පුතේ. right? ඔන්න පුතේ දැක්කද? සරලවම ආකාරයට මම ඔයාලට පෙන්නුවා graphic card එකක්. පුතේ මේ graphic card වර්ග තියෙනවා පුතේ on board right? on board ඊට පස්සේ අපිට පිටින් සයිව් කරන්න පුළුවන් separate ඒවා. right? ගණිත පුතා. ඕක ලියා ගන්න මෙන්න මේ විදිහට. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා පුතේ. graphic card කියලා මෙතන ලියා ගන්න. right? ඔතනක් තියෙනවා පුතේ on board කියලා එකක්. on board කියලා එකක් තියෙනවා. on board කියලා එකක් තියෙනවා. separate කියලා එකක් තියෙනවා පුතේ. right?
dedicated කියලාත් කියනවා right on board කියලා එකක් තියෙනවා පුතේ on board කියන්නේ පුතේ අපේ mother board එක ඇතුලේ ඕක already සවි වෙලා ඉන්නේ right company එකෙන් ගහනකොටම mother board එක ඇතුළට පුතේ ওই VGA card එක right graphic card එක VGA card කියලාත් කියනකොට ওই graphic card එක VGA card එක පුතේ ওই mother board එකට සමාගම විසින් එනකොටම ඒ කියන්නේ වෙළඳ පොළට එළියට දානකොට නිෂ්පාදනය කරනකොටම mother board එක ඇතුළෙම නිෂ්පාදනය කරන්නේ right ඒකට තමයි පුතේ ওই on board කියන්නේ එතකොට පුතේ සෙපරේට් එකක් කියන්නේ ඩෙඩිකේටඩ් ග්‍රැෆික් කාඩ් එකක් කියන්නේ අපිට වෙළඳ පොලේ ඕනම කඩයකින් මිලට ගන්න පුළුවන් ග්‍රැෆික් කාඩ් ටයිප් වර්ග දෙක ඔය මේ එක වර්ගයක් මදර් බෝඩ් එකට හයි වෙලා තියෙන වර්ගය රයිට් මදර් බෝඩ් එකට හයි වෙලා මේ හයි කරලා තියෙන එක ඕක පුතේ කොහොමද මදර් බෝඩ් එක පිටින්ම එන්නේ අපිට ඒක අපිට වෙනම ගන්න බෑනේ එතකොට ඔය සෙපරේට් එක ඩෙඩිකේටඩ් එකක් කියන්නේ පුතේ මව් පුවරුවට සම්බන්ධ නොවුණු එක රයිට් මව් පුවරුවට සම්බන්ධ වෙලා නැහැ අපිට ඒක පිටින් හයි කරන්න පුළුවන් හරිද හරි ඔන්න ඔය වගේ එකම ටයිප් එක තමයි මෙන්න මේ වගේම තමයි දෙකම රයිට් මේ වගේ හැඩයක් ගන්න දෙකටම ෆෑන්ස් තියෙනවා ගොඩක් රයිට් ඕකේ එක එක වර්ග වලට අනුව ෆෑන්ස් ගොඩක් තියෙනවා දැක්කද පුතේ මේක ෆෑන් එකක් තියෙනවා මේ ෆෑන් එකක් තියෙනවා දැක්කද මේ පෝට් ටික තියෙනවා ඇතුලේ සර්කිට් දැක්කද පුතාලා මේ පේනවනේ පුතාලාට සර්කිට් එක තියෙන ඉතින් පුතේ ඊළඟ නෝට් එක මෙහෙම ලියා ගන්න graphic card වර්ග දෙකකි right there are two type of graphic cards වර්ග දෙකකි there are two types of graphic card there are two type of graphic card පළවෙනි එක මව් පුවරුවට සම්බන්ධ graphic card එක ඒක මව් පුවරුවට සම්බන්ධ වෙලාමයි එන්නේ මව් පුවරුවට සම්බන්ධ graphic card එක වෙනම සවි කර ඒ වුණාට මව් පුවරුවට සම්බන්ධ නැති දෙවැනි එක මව් පුවරුවට සම්බන්ධ නැති වෙනම සවි කිරීමට හැකි graphic card මව් පුවරුවට සම්බන්ධ නැති වෙනම සවි කළ හැකි වීඩියෝ graphic card එක graphic cards right එතකොට ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට හරිම සරලයි right graphic card වර්ග දෙකයි there are two types of graphic cards right what are the first one is on board right සිංහල මීඩියම් ළමයින්ට ලියාගෙන on board right on board on board on board graphic cards on board ඊට පස්සේ separate dedicated on board separate dedicated graphic cards හරි එතකොට අපි graphic card ගැන කතා කරා ඔය graphic card වල වර්ග ටිකකුත් අපි ලියාගමුකෝ right උදාහරණ මේ ලියාගන්න Intel සමාගම් දෙකකින් ගහනවා Intel AMD කියලා right ඒකත් Intel AMD ල තමයි ගහගන්නේ
හරිද පුතා? AMD Intel කියලා ලියාගන්න ඒකත් ලියාගන්න. මෙම සමාගම් දෙකෙන් නිපදවනු ලබන ග්‍රැෆික් කාඩ් වර්ග කිහිපයක් ඇත. මෙම සමාගම් දෙකෙන් Intel AMD කියන සමාගම් දෙකෙන් නිපදවන ග්‍රැෆික් කාඩ් වර්ග දෙකයි. There are two type of graphic card as a brand. Intel AMD right brand එක අනුව තමයි පුතේ ඔය AMD Intel කියලා කියන්නේ right සමාගම් දෙක අනුව. ඊට පස්සේ as well as there are various types of ඒ කියන්නේ there are various type of graphic cards as a capacity නේද ධාරිතාවය අනුව වර්ග කිහිපයකට බෙදෙනවා. ওই බ්‍රෑන්ඩ් එක අනුව තමයි Intel AMD කියලා බෙදෙන්නේ right වෙළඳ නාමය අනුව කොටස් දෙකයි Intel AMD කියලා. ඊට අමතරව ඔයගේ කැපැසිටි එක ධාරිතාවය අනුව වර්ග කිහිපයක් තියෙනවා පුතේ. අපි ඒ ටිකත් බලමු. graphic card as a capacity right ඒකේ 2GB 4GB ඒ වගේ තියෙනවා right ඊට පස්සේ ඔය ටික ලියා ගන්න පුතේ 4GB 6GB 8GB කියලා ලියා ගන්න ඊළඟට GTX කියලාත් ලියා ගන්න මේ තියෙන example 2GB 4GB 6GB කියලා 8GB කියලා ලියාගත්තා ඊට පස්සේ GTX කියලාත් ලියාගෙන ඒක යටතේ ලියා ගන්න පුතේ GTX 1050 1016 right GTX 1015 1016 1020 1070 1080 right ඔන්න ඒකේ වර්ග වලට බෙදෙනවා හරි next one is අපි පරිගණකයක් කඩේකට ගන්න යද්දී බලන දේවල් තමයි අපි කතා කරේ දැන් ඊට පස්සේ තව අපි ලිස්ට් එකක් ආකාරයෙන් අපි ඒක හොයාගත්තා ඊට පස්සේ ඔන්න ලැප්ටොප් එකක් ගද්දි තමයි පුතේ තිරය අවශ්‍ය වෙන්නේ right ඒ කියන්නේ අපේ මොනිටර් එක මේ sorry මොනිටර් එකක් ගද්දි පුතේ ලැප්ටොප් එකක් වේවා ඩෙස්ක්ටොප් එකක් වේවා අපිට මොනිටර් එක වැදගත් වෙනවා මොකද මොනිටර් එක ටිකක් ලොකුවට තිබ්බොත් අපේ වැඩවලට පහසුයි නේද ඒ වුණාට මොනිටර් එක පොඩියට තිබ්බොත් ඩිස්ප්ලේ එක පොඩියට තිබ්බොත් අපේ ගමනාගමනයේදී අපිට යූස් කරන්න ලේසියි නේද ඔන්න ඕක අනුව ඉතින් තමන්ගේ කැමැත්ත අනුව පුතේ ඒක අපිට තීරණය කරගන්න පුළුවන් තිරය right පුතේ ඊළඟ පස්වෙනි කාරණාව ලියා ගන්න පුතේ තිරය display monitor right තිරය display monitor monitor එක තිරය display එක
පුතේ බැටරිය is going to dead අන්තිම මොහොත දක්වා කරමු right මම ඔයාලට පැයක පැය දෙකක විතර වීඩියෝ එකක් දාන්නම් මේ ටික තව ටිකක් ටියුට් එක කතා කරන වීඩියෝ එකක් දාන්නම් එතකොට ඔයාලට රිෆර් කරන්න පුළුවන් ගෙදර ඉඳලම හොඳට තේරෙන සිංහලෙන් තේරෙන ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට නම් ඉංග්‍රීසි වලින් සිංහල මීඩියම් ළමයින්ට සිංහල වලින් මම ලැන්ග්වේජ් දෙකෙන්ම කන්ඩක්ට් කරනවා නේද මම ලැන්ග්වේජ් දෙකෙන්ම ඔයාලට උගන්වනවා එතකොට හොඳ අවුට්පුට් එකක් එළියට එනවා මොකද සිංහල මීඩියම් ළමයි වැඩි ප්‍රවණතාවයක් තියෙනවා පුතේ ඉංග්‍රීසි වැළඳ ගන්න ඒ නිසා මම ඒකයි ගොඩක්ම මේ පන්ති දෙක මික්ස් කරලා කරන්නේ right හරි ගණිත පුතා are you here ඔයා මේ ඉන්නවද ඔව් ඉන්නවනේ සර් right තිරය ලියාගත්තනේ තිරේ විශාලත්වය සහ වර්ගය අනුව as a display size or technology එක නේද බැටරියේ විශාලත්වය වර්ගය යොදා ගන්නා තාක්ෂණය අනුව තිර වර්ග කිහිපයක් ඇත right there are few types of monitors displays as a size technology නේද ඔය දෙක යටතේ තියෙනවා note එක හරියට ලියා ගන්න ඩිස්ප්ලේ එකේ size එක අනුව resolution එක technology එක අනුව වර්ග කිහිපයක් කර බෙදෙනවා නේද there are few types of screens as a resolution monitor size display size using technology එක right sorry